මොන්නේ දෙනවා මචං අපි දිහා කවුරුරි බලන් ඉන්නවා වගේ එකක්. පොඩ්ඩ වැමුණා. අපිට කියවනේ ගලුඩ සිත් මේ පොඩ්ඩක් අපි චයි අපි දිහා කවුරුරි බලන් ඉන්නවා කියලා. බලන්න ඉන්නවා අපි අනිවාර්යෙන් පල්ලෙහාට ගියොත් ජීවිත නතර. ඔගියොත් මම යන්න කොහමද යන්න ඕන මට. ලව් වෙයි නම් යන්න පල්ලෙහාට කට්ටිය දාන්න ඕනේ. හරිද? ඔක්කොම යන්න ආන්නේ සෙන්නාසනේ කියලා වෙන වෙන රස්සාවට මොකක්ද කාලා දුන්නා. ඒක පල්ලෙහාට දාලා එන්න දියා. සාමාන්‍ය ගොඩක් කට්ටිය දාන්නේ නැහැ. මට කන්නක් තියෙනවා හරිද? ඒකේ පරිස්සමට යන්න හරිද? පාර වැඩි වෙන ලොකු. සාමාන්‍යයෙන් වස්සරම්මනම් වගේ යන්න බෑ. අමාරුයි. පාර තනි දෙකින් තියෙන්නේ. සලාමෙදී අභිනන්දන යන්නේ. යම් මෙතන මේ පන්සලේ මෙතන යන්න තියෙන්නේ. ආවුරු කියන්නේ නෑ. ඉතින් කියන්නේ අද අලුත් යාළුවෙක් ඉන්නයි. ඉලායිවින් නේද සෙට් බලමු. අතන ආවුරු පරිස්සම් ගිහිල්ලා වගේ නේද? මම ඇරලා තියෙනවා. අnder यार itu uttai itu location itu uttai pakka tidak mudah mudah itu nih petanya ah පවර පරිවර්තන මේ තරමට මහන්සි paling kata ya na mana mer kali illa dina paling padi ටික නැග්ග විතරයි මට වාන්සි ඒ පොර එන ගැම්මට යනවා ඇත්තටම එන්න තැන්න ඔතන ඉන්නේ ඔයිට කලින් නම් වීඩියෝ එකක් තිබ්බා විනාඩි 9ක වගේ එකක්. එතකොට ඔතනත් කොටසක් තිබ්බා විනාඩි 4ක 5ක වගේ වීඩියෝ එකක් තිබ්බා. අපරාධෙ මොකද මේ වීඩියෝ එක සවුන්ඩ් නැත්තන නෑ මේ මොකක්ද මයික් එකේ පොඩ්ඩක් එතන ටෙක් එක ගහලා තිබ්බ කියලා වගේ. ඉතින් මට තිබ්බ ඕන මේකක් දාන්න තින්නේ මට මේ වීඩියෝ එක මේ ලස්සනයි කියන්නේ අපරාධයක ඉන්නම් ඔයාලට ඒක දුන්නේ නැත්තම් අපරාධ කියලා හිතන්නේ මේ වීඩියෝ එක දාන්නේ මේ වීඩියෝ පිටර දාන නැත්තම් මේක නැතුව අහන්න මේ අවුලක් නම් ඒක මේ තියෙන විනාඩි 5මාරක් වගේ මොකද ඒක ඔන්න ඩිස්ක්‍රිප් කරලා නම් බලන්න පුළුවන් මොකද ඉස්සරහට තව ගොඩක් දේවල් වෙනවා ඒක අල්ලලා යන අනියම පාර හොයා ගන්නත් වෙන කොටස් ටිකක් තියෙනවා පොඩ ඉතින් කවුරු හරි මෙහෙම සවුන්ඩ් නැතුව තියෙන ඉන්න අවුලක් නම් යාළුවෝ මේවා විනාඩි 1ක් ස්කිප් කරලා බලන්න. ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ මම කලින් කතා කරපුවා මුකුත් ඇහිලා නැහැ හරිද
කමන්නේ ඉතින්. ඒකේ වීඩියෝ එකේ කැලි දාන්නම්. කමන්නේ ඔයාලා බලන්නකො. මම වීඩියෝ එකක් දාන්නම්. අපරාධේ. කමන්නේ. මාර ලස්සන පොට් එකක් දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ. මේ තමයි අලව්ව. අර තියෙන්නේ. අර චූටි නගරයක් තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ හරියට. අර තමයි අලව්ව නගරේ. අන්න අතන. එතකොට ඔය චූටි පාරක් වගේ එකක් තියෙන්නේ. අන්න එතන තමයි අපි ආවේ. දැන් අපි ඉන්නේ සෑහෙන උඩ හරියද? ඔය එනවා නේද? තාම සන්ෂයින් එක නැහැ ඉතින්. මා ලස්සනයි වැටුනොත් ඉතින් සෝරි තමා. පේනවනේ පහළ. ඔය වැටුනොත් දවස් 3ක් විතර වැටුණා. නැද්ද තියලා? පේනවනේ. අයියා මාර සිද්ධියක් අපිට වෙලා තියෙන්නේ හරියද? අපි උඩට ගියා. අපිට පල්ලෙහි උඩදී එක්ක ලොකුන් ගන්න. අපි රෑ වෙනකන් අපිට වැඩේ තේරුන්නේ නැහැ. පට්ට විදියට මාර කඩේ. අපිට මේක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ තේින්නේ නැහැ සෑහෙන දැන්. ඔයාලා මේ ෆෝන් කරනවා. ඒලාට මේ ෆෝන් එක පොඩ්ඩක් එළිය දෙන්න ඕනේ හරිද? නැත්තම් සාමින් තේින්නේ නැහැ. අපි ආයෙත් මෙහෙම අපි ඉන්නේ. මචං මෙතන මේ පියේ පාර මචං මේ නෑ ඉන්නදී අහපන් පාරවල් තියෙනවා. මේ කැලේ පාරවල් තියෙන එකයි කියන්නේ තියෙන දේ කරපන්. ඔය කට්ටිය ගොඩාක් අය අකරමං ඉන්නවා දැන් ඔය පේන පාරවල් වල ගිහිල්ලා. පාර කියන්නේ මොනවද? පාර කියන්නේ අපි ආයේ මෙතන. ඔය පේන පාරවල් වල යන්න එපා අනිවාර්යෙන් අකරමං වෙනවා. ඒක තමයි කියන්නේ කට්ටියත් එක්ක ආවට තමයි පේන පාරවල් වල යන්න එපා. ඒ ඔයාලට පාරවල් පේනවා. ඒත් ගියාම කටුවක්. හොඳට මතක තියාගන්න කිසිම වෙලාවක පේන පාරවල් වල යන්න එපා. දැන් මූත් තාජුත්තෙන් යනවා වෙන පාරකට. එන්නේ ගියොත් අනිවාර්යෙන් කියලා එනවා. දැන් මට පොඩ්ඩක් එහමනේ මට විශ්වාසයක් යන පාර හරි කියලා. මට මේ කළු පාට එක එක දේවල් පෙනී බය වෙන්න එපා ඈ. නෑ මචං. පළවෙනිම දේ. අවිසෙන් යම් මචං. මේ ගලේ පාමුල්නේ අපි අර කලින් ආයෙ මත. මේ මිනිකත්ද බා? ඉතින් තරහින් යන්න යම්. බලපන් මේක දිලිසෙන්න ගත්තා නෑ. බලි මචං බලි කන. මචං මේ වතුර තියෙන පොට්ට හරිද? මේ තැන් වල නම් ඇති මචං බඩු. අනේ කොහෙන් හරි මතුවේනේ. මෙතන යනවා. කොහෙන් වල් මතුවලා දැන් අපි පොඩේ මිනිහට આવොත් එහෙනම් බලක් තියෙනවා. ඒ වගේ අපි හරියට යන පාරේ ඉන්නම් දැන්. හරියටම ගල පල්ලෙහාට යනවා. ගල ගෙලින් පල්ලට ඇදීට යන්න එපා. මාත් පොඩක් ඇදීට යන්න. දෙමින්ම කරන්න. මොන නගුලුත් නැහැ ගල කෙලින් කරේ. ඒක තමයි හොඳ. මේක දිහා නම් බලන්න කොහොමද අපි කරන්නේ කරන්නේ. අන්න තමයි. මම බලන්නේ. මේ බෝතල් නම් මනම් වගේ තියෙනවා හරිද? ඒ වයින් මට අපේ පාරවල් වෙනස් වෙනවා. අපි යන්නේ ගල කෙලින් පල්ලට. දැන් බලන්න දැන් මෙතන බලන්න කට්ටිය මේ පැත්තට පාරක් තියෙනවා මේ පැත්තට පාරක් තියෙනවා හිතා ගන්න අමාරු වෙන්නේ. ඒතකොට කට්ටිය පැත්තට යනවා. හැබැයි හැම වෙලේම ගල කෙලින් පල්ලට බඳින්න බලාගෙන. ඒකට ඒ ප්‍රශ්නේ ඇති වෙනවා. මොකද ගල කෙලින් පල්ලට බඳිනකොට අර ගල නේද භයානකයි. ඉතින් පරිසරය භයානකයි.
සුන්දර හැමදේම අසුන්දර. සුන්දර දේවලුත් තියෙනවා. මේ ඉත්ත විට වලවල් එන්න ඕන මචං. අපි මිදුන් දා විතර අපිට කංගිනින් පල්ලයට පාරක් තියෙනවා. තියෙනව නේද? දැන් බලත් අපි ආන් අතනින් තමයි උඩට ගියේ මතකද? අන්න අතනින් මේ අපි උඩට ගියේ. ඔහොම ගියේ. ඕනේ. එන මෙතන යන්න. පල්ලව තියා. මේ මට කොහොමද කියනවද? උඹට පේන්නේ නැද්ද? මොන්නේ දෙනවා මචං අපි දිහා කවුරු බලන් ඉන්නවා වගේ එක. පොඩ්ඩ දැනුණා. උඹට කියවනේ ගල උඩ දිත් මේ පොඩ්ඩක් අපි දින චයි අපි දිහා කවුරු බලන් ඉන්නවා කියලා. බලන් ඉන්නවා විදිහට. අපි අනිවාර්යෙන් පල්ලයට ගියොත් ඊට ආපර. වගියොත් මම යන්නේ. කොහමද යන්න ඕන මට? අර තියෙන අර ලොකු ගලන් නේ බලාගෙන ඉලා බලාගෙන ඉලහි බලාගෙන වරින් ඉලාගෙන යන පාර හරි කියලා හිතාගෙන වහිනවා අනේ දෙවියන් නම් වතුර බෝලයක් දිනනවා හරි යන්න හිතා ගන්න බෑ ඉතින්. ඇත්තටම ඔයාලා පල්ලෙහා පොඩ්ඩක් බලන්න පාරවල් කියනවා 50ක් විතර. හරිද? ඒ බලන්න. දැනට මට මම මෙතෙන්ට මෙච්චර ඇවිල්ලත් මට පාරවල් 50ක් විතර පේනවා. නිකන් නිකන් දැක්කේ. අපි යන පාර හරි. අපි යන්නේ හරි කියලා නිවැරදි පාරක නෙමෙයි. සාහන පාරවල් තියෙනවා. හරි අපි අතනින් බහින්න ඕන. එතනින් බහැලා අතෙන්ට යන්න ඕනේ. අපි පාර වැරදෙනවා මෙතනින් ගියේ නැත්තම්. ගල තියෙන අතන නිසා අපි ගානට මෙතනින් ගියා. හරි යන්න ටිකක් පාන්සලෙන් තියෙනවා. අර පේන්නේ මම හිතන්නේ පාන්සලෙන් යන්න ඕනේ. දාන්න කරන්නේ. ලෝකලයි අන්න මචං පන්සල තියෙනවා අපි වෙලාවට අපි හරිම පාරේ ආවා පන්සල පේනවා පල්ලෙහා අපි මෙතනින් බහින්නේ උදින්න අපි මෙතනින් බහින්නත් පුළුවන් මෙතනින් අපි අතර පැත්තෙන් ගියා මෙතන. Ready? පරිස්සයි. දැන් මෙතනින් බහ ගන්න තමයි තියෙන්නේ. අතන බහින්න පුළුවන් බලන්න කියලා. අතෙන් බහින්න මෙතනින් පයින් පුළුවන් නේද? ප්‍රශ්න නැහැ. එළෙන්න මේ කටුවට දිගට පොඩ්ඩක් බලන්න. ඕනේ නේද? හරි. හරි එළගෙ බෑවා. එල්ලකි.
හරි පහලට ආවා. ලොකු දෙයක්. එහෙනම් අපේ ගමනේ 75ක් විතර වැඩේ ඉවරයි.